මේ මෑරද මං ගිය අවුරුද්ද ලංකාවට ආපු වෙලාව එදා මං ඉතාලියට යන්න ඕනේ. එදා හැබැයි මට යෙදিলা තිබ්බ වැඩ ටික ඉවර නැහැ. මට ලොකු දුර ගමනක් යන්නත් තියෙනවා. ගිහිල්ලා මම ආපහු ගෙදර ගිහිල්ලා තමයි එයාපෝට් එකට යන්න ඕන හවස ෆ්ලයිට් එක. තාත්තා කතා කරනවා බඩු මුකුත් ලෑස්ති කරලා නැති හින්දා මං ඉතින් පොඩ්ඩක් වේගෙන් ගියා. Oh my god. මේ කෙනෙක් අර වේග සීමාව බැලුවේ නැහැ. මං එහෙම ගියා. මං ඩ්‍රයිව් කරද්දි නිකන් දැක්ක මීටරේ 140ට වගේ ගියා. මම ඉතින් ඒකේ ඒ වේගෙන් හැම කන්ටිනියු කරා. ඊට පස්සේ ඊළඟ එක්සිට් එක මට මතක නැහැ කොයි ගමේද කියලා. එක්සිට් එකෙන් මේ පොලිසිය නතර කරලා මිස් පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න කිව්වා. මට මම දැන් හොඳටම පරක්කු වෙලා මේ මනුස්සයන් චෙක් කරන්න ගත්තොත් මට වෙලත් යනවා. මම ඊට සාරට කමන්නේ ඕස කියන්නේ කියලා මේ නවත්තපම හැවුවා. ඊට පස්සේ මේ මිස් වේගෙන් ඇවිල්ලා තියෙනවා 120ට ඇවිල්ලා තියෙනවා කියලා. හරිම පවක්. මං කෝ නෑ මං ආව 140ට කියලා. මොකද මං හිතුවේ ඒ කියන්නේ පොලිසිය කවුරු හරි මේ 120ට ආපු වාහනයක් හොයනවා කියලා. කියන්නේ මොකකට හරි හොරකමකට සම්බන්ධ වෙලා ජාවාරමකට මම බලද්දි මට ඒක ඔලුවට ආවේ නෑ දැන්. ආයෙත් මම මේ 120ට ඇවිල්ලා තියෙනවා මං කෝ නෑ මං ආව 140ට.